37 දෙනෙක් අස්සම් කරලා 36 දෙනෙක් ඡන්දෙ දුන්න. අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ විසින් ගෙන ආ විශ්වාස භංගය ආණ්ඩුව වැඩි ඡන්ද 116කින් පරාජය කරලා තිබ්බා. මේක ආණ්ඩුවේ ජයග්‍රහණයකට වඩා මම දකින්නේ විපක්ෂයේ දරුණු කඩාවැටීමක් විදිහටයි. විපක්ෂයට විශ්වාස භංග ගෙනීමේ සැබෑ අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒවා ජයග්‍රහණයෙන් කෙලවර වෙන්න ඕනේ කියලා එකකුත් නෑ. විශ්වාස භංග පරාජය වුණත් පරාජය වන බව දැන වුණත් තමන්ගේ ස්ථාවරය වෙනුවෙන් පෙනී ඉන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ හුදු ඔලුගෙඩි වලින් ලබන ජයග්‍රහණයන් හෝ පරාජයන් තුලින් අපිට ඉන් පිටත තත්ත්වය මනින්න බෑ. ඒක හාත්පසින්ම වෙනස් තත්ත්වයක් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය කෙහෙලිය රඹුක් වැල්ලගේ විශ්වාස භංගයනේ. ඒක විපක්ෂය පරාජයට පත් වුණත් ඉන්පසු ඇති වූ තත්ත්වය ගැන ඔබ හොඳටම දන්නවනේ. ඒ නිසා මේ විශ්වාස භංගයකදී වැදගත් වෙන්නේ ඒ ජයග්‍රහණය කිරීම හෝ පරාජයට පත්වීම නෙවෙයි. ඒ මොහොතේ තම ස්ථාවරය සලකුණු කිරීමයි. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන වෙලා තියෙන්නේ ස්ථාවරය සලකුණු කරලා බාර දුන්න විශ්වාස භංගයට ඡන්දේ දෙන්නවත් මිනිස්සු නැතිවීම. 37 දෙනෙක් අත්සන් කරලා බාර දුන්න විශ්වාස භංගයකට සාමාන්‍යයෙන් 45ක්වත් ඡන්දෙ දෙන්න ඕනේ තත්වයක. එම ඡන්ද ප්‍රමාණය 36ක් වීම ඛේදවාචකයක්. එතකොට වෙන්නේ විපක්ෂයේ විහිළුවක් වීම. අපි මෙහෙම හිතමු. අපි හිතමු අධිකරණ ඇමතිවරයා වැරදි කියලා. ඔහු ඉල්ලා අස්විය යුතුයමයි කියලා. එහෙමනම් මුලින්ම වෙන්න ඕනේ මොකද්ද? මුලින්ම වෙන්න ඕනේ විපක්ෂයේ ඔලුගෙඩි ගණන කුඩා වුණත් ඒ කුඩා ඔලුගෙඩි ගණනේ අංකය වැදගත් කර නොගෙන අවශ්‍ය වෙන්නේ එහි එකමුතුවක් ඇති කර ගැනීමයි. හැබැයි පාර්ලිමේන්තුවේ උනේ ඒක නෙවෙයි. කුඩා මිනිසුන් ටිකක් තම ඡන්දයෙන් එකතු වෙනවා වෙනුවට ඔවුන් කළේ හයියෙන් කෑගසා තම ශබ්දය විශාල කොට පෙන්වීමට උත්සාහ දැරීමයි. ඒකෙන් මානසික තෘප්තියක් ලබා ගැනීම පමණයි. කෑගහලා ගාලගෝට්ටියක් නටලා අන්තිමට බෝඩ් එකේ ඡන්ද 36ක් පමණක් ලකුණු වෙන තැන ආණ්ඩුවේ විශ්වාසය කෙසේ වෙතත් විපක්ෂයේ අවිශ්වාසය නම් ඔවුන් විසින්ම සලකුණු කරගත්ත කියලයි මට නම් හිතෙන්නේ. පරදිනවා කියලා දන්නවනම් ඒකට මුහුණ දෙන්න ලැජ්ජයි නම් ඡන්දය දෙන වෙලාවේ සභාගර්භයේ ඉන්න බැරි නම් ඒකට බය නම් මේ විශ්වාස භංග වගේ ඒවා හිතෙන වෙලාවට අරන් ඇවිල්ලා ඒ ක්‍රමයක් ජෝක් එකක් කරන්න යන්න එපා. අරන් එන විශ්වාස භංගයට අත්සන් කරලා ඡන්දෙ දීලා තමන්ගේ මතය සලකුණු කරලා යන්න පුළුවන් වෙන තරමට මුලින් කොන්ද හයියට හදාගන්න. පස්සේ ආණ්ඩු පෙරලා ගන්න. මං කියන්නේ ලොකුවට හිතන ලොකු මිනිස්සු මේ පොඩි මිනිස්සුන්ගේ පොඩි ආණ්ඩුවක් ඉස්සරහා මෙහෙම පච වෙන්න හොඳ නෑ.